Hai තමයි. මේ වීඩියෝ එකකින් කර්ලි හා ගෑනු ළමයිටම තමයි. අද මම ඔයාලට මේ අරගෙන ඉන්නේ කර්ලි හා වලට විනාඩියකටත් වඩා අඩුවෙන් දාන්න පුළුවන් ලස්සන හෙයාර් ස්ටයිල් එකක්. බලන්නකො මොකක්ද මේ හෙයාර් ස්ටයිල් එක කියලා. මේක තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන හෙයාර් ස්ටයිල් එක. වීඩියෝ එකේ වටපිටේ සද්ද චුට්ටක් වැඩි ළමයි හින්දා සවුන්ඩ් අයින් කරන්න උනා. පොඩක් අසනීප තත්වයෙන් ඉන්න හින්දා චුට්ටක් කටහඬ අවුල් ඒ ගැන හිතන්න එපා. අපි යමු හෙයාර් ස්ටයිල් එකට. මේකට ඕන අපිට මේ වගේ ක්ලිප් එකක්. ගොඩාක් චූටිමත් නෙමෙයි චුට්ටක් සාමාන්‍ය මේ ගාන වගේ ක්ලිප් එකක් ගත්තොත් ලේසි. ඒක අරගෙන ඉතින් අපිට මුලින්ම කොණ්ඩේ ඉස්සරහා පාර්ට් එක වෙන් කරගන්න ඕන. බලන්නකෝ මම කරන විදිය. මේක හෙයාර් ස්ටයිල් එක හරියම ලේසි ළමයි විනාඩියකටත් වඩා අඩු කාලයක් යන්නේ තනියම දාගන්න පුළුවන්. ඒක ක්ලිප් එකක් විතරයිනේ ඕනේ. අවුට්පුට් එකත් හරියම ලස්සනයි. ඉතින් ওই විදිහට පාර්ට් එක වෙන් කරගෙන ඉස්සරහම කෑලි දෙක තුනක් දාගන්න පුළුවන් ඔයාලා කැමති නම්. මම ඉතින් සාමාන්‍යයෙන් දානවා. මට එහෙම දැම්මම ලස්සනයි කියලා තමයි හිතෙන්නේ. ඔයාලා ඒකට අකමැති නම් ඒක ඔප්ෂනල්. ওই විදිහට හොඳට කොණ්ඩේ වෙන් කරලා ඊට පස්සේ ඒ ටික කරකවන්න තියෙන්නේ. විදිහට කරකවලා නමලා ඊට පස්සේ ක්ලිප් එක ඒ නමපු ටිකත් එක්කම අහුවෙන්න ගහන තමයි තියෙන්නේ. ඔච්චරයි. ඉතින් මේකේ මහ ලොකු දෙයක් නැහැ. මගෙන් කමෙන්ට්ස් දාලා මේ හෙයාර් ස්ටයිල් එක අහලා තිබුණා. මොකද මම ගොඩක් වෙලාවට මේ හෙයාර් ස්ටයිල් එක තමයි දාගෙන යන්නේ. කර්ලි හෙයාර් තියන අය දන්නවනේ කොච්චර අමාරුද මේක ඔන්න මේන්ටේන් කරගන්න, එහෙට මෙහෙට කරන්න කියලා. ඉතින් මේක හරිම ලේසි වෙලා යන්නෙත් නෑ. මම ගොඩක් තැන්වලට ඔක තමයි දාගෙන යන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. ඔයාලට තව කර්ලි හෙයාර් එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සෙට් කරගන්න විදිහ ගැන, පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ගැන මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. මේ හෙයාර් ස්ටයිල් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා රේට් කරගෙන යන්න. එහෙනම් ගිහින් එන්න. බයි බයි. YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා ළමයි.